බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් භික්ෂු ශ්‍රාවකයෙක් විශේෂයෙන් මේ ධාර්මික අදහස් සමාජගත කිරීම කියන එක හැමදාම කළ යුතු වෙනවා. ධර්මය පෙන්වා දීම, ධාර්මික අදහස් පළ කිරීම. මෙන්න මේ කාරණා දෙක භික්ෂුන් වහන්සේ නමක් හැටියට බොහෝ භික්ෂුන් වහන්සේලා කළ යුතු වෙනවා. භික්ෂුවක් හැටියට ඒ ධාර්මික අදහස් සමාජගත කරනකොට තමයි කෙනෙක් මේ ධර්මය අනුගමනය කරන්නට යොමු වෙන්නේ. තමන්ව දකින්න යොමු වෙන්නේ. තමන්ගේ සිත තුළ වටිනා දෙයක් පිහිටවා ගන්න පුළුවන් කියන අදහස, විශ්වාසයේ හැකියාව හටගන්නේ අන්නේ ධාර්මික අදහස් ඔස්සේ. කෙලින්ම ධර්මයට යොමු වෙන අය අඩුයි. බොහෝ අය ධර්මයට යොමු වෙන්නේ මෙන්න මේ ධාර්මික අදහස් නිසා. ඉතින් මේ ධාර්මික අදහස් පළ කරනකොට සමහර සමාජ කරුණු එක්ක ගලපා ධාර්මික අදහස් පළ කරනකොට මේ සමහර අය ඒව විවේචන හැටියට ගන්නවා. දැන් යම් සමාජ කාරණයක් තියෙනවා. ඒ සමාජ කාරණය වැරදි, ධර්මයට අනුව වැරදි. නමුත් ඒ කෙනාට අනුව හරි නිසා අන්නේ විවේචන ඒ හිතේ හට ගන්නවා. අන්නේ විවේචන හට ගන්න හින්දා ධාර්මික අදහස් පළ කරන කෙනා එක්ක වාද විවාද ඇති කර ගන්නවා. වාදයට යනවා. අනේ වාද විවාද ඇති කරගන්න හින්දා එයා අපහාස කිරීම සිද්ධ කරනවා. හැබැයි වාද විවාද කරන කෙනා සත්පුරුෂයෙක් නම්, ගුණ දකින කෙනෙක් නම් අපහාස කරන්නේ අර කාරණය සම්බන්ධයෙන් යම්කිසි වාදයක්, ප්‍රතිතර්කයක් ඉදිරිපත් කළා. ඒ ධර්මයේ අදහසක් දැනගෙන තමන්ගේ අදහසත් ගෙනල්ලා මුලින් පෙන්වුව මේ ධාර්මික අදහස සාර්ථක තැනකට ගන්නවා. නමුත් මේ වාද විවාද කිරීම නිසා අසත්පුරුෂයා, අගුණ හිතන්නා අපහාස කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ අපහාස නීතියට පටහැනි. සිවිල් නීතියට අනුව එහෙම අපහාස කරන්න බෑ. අපරාධ නීතියට අනුවත් ඒවා යම් යම් ක්‍රමවේද ඔස්සේ අපරාධයට යනවා. මේකේ තියෙන භයානකම කොටස තමයි මේ නීති ඉක්මවල ගිහිල්ලා පුද්ගලික අපහාස කරන එක. ගොඩාක් සමාජ මාධ්‍යවල පුද්ගලික අපහාස ගොඩක් වැඩි, නීතිය ඉක්ම වූ පුද්ගලික අපහාස ගොඩක්ම වැඩි. මෙන්න මේ කාරණේ හින්දා සත්පුරුෂ පුද්ගලයන්, භික්ෂුන් වහන්සේලා සීලුම දෙනා මේ අපහාස නිසාම, අපහාස ඇහිම නිසාම ධාර්මික අදහස් නොපෙන්වා ඉන්නවා. සමහර අය ධර්මයක් නොපෙන්වා ඉන්නවා. මොකද අසත්පුරුෂයා ධර්මයේත් වාදයට අරගෙන පුද්ගලික අපහාස කරන තැන් ඕනි තරම් අපි සමාජ මාධ්‍යවල දැකලා තියෙනවා. ඒ නිසා ඒ වගේ නිකන් අසූචි ගා ගන්න ඕනේ නෑ නේද? ඒ නිසා මෙන්න මේ ධාර්මික අදහස් පළ කිරීම බොහෝ භික්ෂුන් වහන්සේලා නොකර ඉන්නවා. ඒ වගේම බොහෝ සත්පුරුෂ ගිහි පිරිස නොකර ඉන්නවා. තව භයානක තැනක් තමයි මේ සමාජ ගැටලු සඳහා ධාර්මික අදහස් පළ කිරීම සීමිත වෙනකොට සමාජයේ අගුණ, අවැඩ අහන එක වැඩි වෙනවා. නිතර අහන්න ලැබෙන්නේ අගුණයක්, අවැඩක්, වාද විවාදයට ගිය දෙයක්, අපහාසාත්මක දෙයක්, නීච දෙයක්, හිස් දෙයක් ඇහෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඉඩවපසරිය දැන් මේ සමාජ මාධ්‍ය තුල හදාගෙන ඉවරයි. දැන්ට හදාගෙන ඉවරයි. ඒකේ ගිහිල්ලා දැන්
අපි වුණත් ධාර්මික අදහසක් සහ යම් විදිහකින් ධර්ම කරුණු සම්බන්ධයෙන් ඍජු අදහසක් ප්‍රකාශ කරොත් එහෙම වාදයට යනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පමණක් පෙන්වීමට අපිත් අදහස් කරනවා ධාර්මික අදහස් අතිශය සීමිත තැන්වලදී විතරක් පෙන්වීමට අපිත් අදහස් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මේ ධාර්මික අදහස් පළ කිරීම කියන කාරණය සුදුසු තැනදී පමණක් පෙන්වන්නට සියලු දෙනා කටයුතු කරන්න ඕනේ. මොකද අපිට විශේෂ වගකීමක් තියෙනවා ධර්මය පුරුදු කිරීම සම්බන්ධයෙන්. සියලු දෙනාට තෙරුවන් සරණයි.